කාරණා 3. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. මේ පිටිස දන්නවා නරයා කියලා කියන්නේ මනුෂ්‍යයාය කියන එක. අර පජා කියලානේ ප්‍රශ්නේ ආවේ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ පජාව ගැන තමයි මේ නරයන් ගැන තමයි මේ උත්තරේ දෙන්නේ. මේ කතා කරන්නේ මගපල් ලැබෙන දෙවියෝ ගැන නෙවෙයි මගපල් ලැබෙන මිනිස්සු ගැන. එතන කියනවා පළවෙනි කාරණේ විදියට සීලේ පතිට්ඨාය නරෝ සීලේ පතිට්ඨාය වෙන්නේ සපඤ්ඤෝ. දෙවෙනි කාරණේ තමයි චිත්තම් පඤ්ඤාය භාවිතේ. මේ පිරිස බලන්න ඒ වගන්ති දෙකේම පඤ්ඤා කැලේ තියෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. එතන සපඤ්ඤෝ කියන්නේ බොහොම යහපත් ලෙස බොහොම සුපිරිසුදු වෙන ලෙස ප්‍රඥාව භාවිතා කරනවා කියන එක. ඊට පස්සේ චිත්තං පඤ්ඤාය භාවේති කියන එකෙත් එතන චිත්තේ භාවිතා කළ යුත්තේ ප්‍රඥාවෙනි කියලා තියෙනවා. එතකොට මේ පිරිස හොඳට තේරුම් ගන්න ඔය විග්‍රහ කරන්නේ දෙවෙනි සහ තුන්වෙනි බුද්ධ ඥාන දෙක මේ තෙසත්ත බුද්ධ ඥාන වල. එතකොට පළවෙනි බුද්ධ ඥානය තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය. දෙවෙනි බුද්ධ ඥානය තමයි සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානය. තුන්වෙනි බුද්ධ ඥානය තමයි අර චින්තාමයේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානය කියන එක. එතකොට මේ පිරිස හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය කියන එක විශේෂයෙන් නෑ. අර පඤ්ඤා කියලා ඒ වාක්‍ය තුල තිබීම තුලම ඒ නරයාට සෝතාවදානේ පඤ්ඤාව තියෙනවා කියන එක මේ ප්‍රඥාවන්ත පිරිස තේරුම් ගත යුතුයි. බණ අහන්නේ නැතුව රාගද්වේෂ භව නසන ධර්මයක් අහන්නේ නැතුව භික්ඛුවක් භික්ඛුණියක් උපාසකයෙක් උපාසිකාවක් මේ අවුල ගැටේ ලියා ගන්න කෙනෙක් බවට පත් වෙන්න බෑ කෙනෙක්ට මේ තථාගත ශාසනය. එතකොට ඒ නරයා ප්‍රඥාවෙන් යුතුව සීලයක් තුල පතිට්ඨ විය යුතුයි. සිල් වතක් සමාදන් වීමක් ගැන නෙවෙයි මේ කියන්නේ. ප්‍රඥාවෙන් සීලයක් තුල පතිට්ඨ වෙනවා කියන එක. පතිට්ඨ වෙනවා කියන්නේ පතිත වෙනවා ඒ මත පිහිටනවා කියන එක. පිහිටනවා පතිත වෙනවා කියන එක. ඒ මත අර හොවනවා ඇද වැටෙනවා කියන එක. මේ පිටිස තේරුම් ගන්න ඕන යම් නරයෙක් සීලයක් තුල පතිට්ඨ වෙන්න නම් ඒ නරයා තුල තියෙන්න ඕන මේ පිටිස දන්නවා තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙනවා සංවර සීලයක්, අවිතික්කම සීලයක්, චේතනා සීලයක්, පහාන සීලයක්, ඊළඟට බුදු පියාණන් වහන්සේගේ පංචශීල තියෙනවා සිල්පද 5ක් මේ පිටිස දන්නවා. එතකොට අපි පොදුවේ කියනවා අරිය ශාවකයාට තියෙනවා අරිය කාන්ත සීලයක් කියන එක. කෙනෙක්ට ඉන්ද්‍රිය සංවර සීලය රකින්න පුළුවන් නම් ඒ තුල ප්‍රහාණ සීලයක් තියෙනවා, ඒ තුල අවිතික්කම සීලයක් තියෙනවා, ඒ තුල චේතනා සීලයක් තියෙනවා, ඒ තුල අර ප්‍රාතිමොක්ඛ සංවර සීලයක් තියෙනවා, ප්‍රත්‍යසංනිස්සිත සීලයක් තියෙනවා, ආජීව පාරිශුද්ධ සීලයක් තියෙනවා. දැන් මේ පිරිස හොඳින් තේරුම් ගන්න ඕන බුද්ධ ශාසනය මේ මගඵල ලැබෙන බුද්ධ ශාසනය ප්‍රඥා සීල සමාධි ශාසනයක්. මේ පිරිස දන්නවා සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රෙත් එතන තියෙන්නේ වෙන අර්ථයකින් සීල විග්‍රහයේ ද්වේතාවෙම ත්‍රිපරිවට්ඨයම තමයි. යම් මිනිසෙක්ට පුළුවන් නම් දස අකුසලයෙන් වෙන් වෙලා දස කුසලයේ පිහිටන්න, තීනි දුෂ්චරිතයෙන් වෙන් වෙලා තීනි සුචරිතයේ පිහිටන්න, මෙච්චර කාලයක් ඇහැ කන නාසය දිව ශරීරයේ මන අහක යන කුණු එකතු කරන ආයතනික රටාවෙන් පාවිච්චි කරා. දැන් ඒක ඉන්ද්‍රිය රටාවෙන් පෙරහනක් විදියට පාවිච්චි කරන්නට ඒ උත්තමයා තුළ සීලයක් පිහිටනවා. ඒ උත්තමයා තුළ කෝටියක් සංවර සීලය පිහිටනවා. එකයි කරගත යුත්තේ මේ ආයතන 6 Tamanට පුළුවන් නම් සුද්ධ පවිත්‍ර කරගන්න, ඉන්ද්‍රිය බවට පත් කරගන්න, ඉන්ද්‍රිය සංවර සංඋත විහෙරති කරගන්න. ඒ උත්තමයා සංවර සීලය තුල පිහිටනවා. එතකොට මේ පිරිස දැන් ප්‍රායෝගික ප්‍රතිපදාව දන්න අනුගමනය කරන පිරිසක්. මේ පිරිසට පුළුවන් නම් සතර කමඨහන් වඩන්න, ආනපාන සති සමාධියෙන් අනුත්පාද නිරෝධ කරන්න. ඔබ මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය වෙන හැම මොහොතක් පාසාම ඔබ හිතලා සිල් රකින්නේ නැහැ. නමුත් ඔබ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ වෙනවා. ඒ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වෙන හැම මොහොතක් පාසාම ඔබ තුල පිහිටන්නේ අරියකාන්ත සීලය.
යම් උත්තමයෙක් සෝතාපට්ටි මඟ වඩලා සෝතාපට්ටි ඵලයටපත් වුණාම ඒ උත්තමයා තුළ ස්ථිරවම යම් අරියකාන්ත සීලයක් පිහිටනවා. ඒ අරියකාන්ත සීලය පරිපූර්ණ වෙනවා කවදා හරි ඒ උත්තමයා අරහත්ත්වයට දක්වාපත් වෙනකොට. ඔබ පෘථග්ජන වුණත් ඔබ අවංකව ආනාපාන සති සමාධියක විනාඩි 5කට වඩලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වෙනවා නම් ඒ විනාඩි 5ට ඔබ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. අර ගතානුගතිකව දිට්ඨියට අහු වෙලා වත සමාදන් වීමක් නෙවෙයි, එයින් එහාට ගිහිල්ලා බොහොම ප්‍රඥාවකින් බොහොම යථාභූත ඥාන දර්ශනයකින් ඔබ ඉන්ද්‍රිය සංවරයක් තුල පිහිටලා තියෙනවා. ඒ විනාඩි 5ට ඔබේ ආජීවය පාරිශුද්ධයි. ඔබේ හිත, ඔබේ කය, ඔබේ වචනය, ඔබේ සියෝ ළඟ ඒ විනාඩි 5ට රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ නිබ්බානං වෙලා ඒ විනාඩි 5ට ඔබේ ආජීවය, ඔබේ ඉහළ පහළ වැටෙන හුස්ම පවා මේ දසදහසක් සක්වල නිවා සනසර පාරිශුද්ධ වෙච්ච බොහොම පිරිසිදු මිදී නිදහස් වෙච්ච එක. එතකොට අන්න ඒ විදියක සීලයක පතිත වුණු නරයා බොහොම ප්‍රඥාවෙන් ඊට පස්සේ කියනවා ඒ සීලේ පිහිටපු නරයා තමන්ගේ චිත්තය පාවිච්චි කරන්නේ චිත්තං පඤ්ඤාය භාවිතං. තමන්ගේ චිත්තය භාවිතාය බහුලීකතාය කරන්නේ ඒ නරයා ප්‍රඥාවෙන්. හැබැයි මෙච්චර කාලයක් එයා එක භාවිතාය බහුලීකතාය කරේ විඥාන චිත්තේ කිලිටු කැමැත්තට අහු වෙලා අර හැම තිස්සෙම කුණු කන ආසාවෙන් එක්ක ලාභ පරිශ්‍රණයක් පස්සේ එක්ක ආස්වාද පරිශ්‍රණයක් පස්සේ එක්ක අත්භාව පරිශ්‍රණයක් පස්සේ හැල්මෙදූපු එක කරේ. නමුත් දැන් ඒ උත්තමයාට පුළුවන් අර පරිමුඛං සති උපට්ඨපෙත්වා අර සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති විදියට දැන් ඒ උත්තමයාට පුළුවන් චිත්තං පඤ්ඤාය භාවිතං කරන්න. මේ භාවිතං කියන්නේම අර ආසේවිතාය භාවිතාය බහුලිකතාය යානිකතාය වත්තුකතාය සුසමාරද්ධාය විදියට තමන් උදේ නැගිට වෙලාවෙ ඉඳන් රෑ තද නිින්දට යනකම් තමන්ට හැකි හැම මොහොතකම පරිමුඛං සති උපට්ඨපෙත්වා උජුං කායං පනිදායන් විදියට තමන්ගේ මේ දොරටු 6ට ගෝචර වෙන නිමිති ගැන බොහෝම සෝදිසියෙන් ඉඳලා තමන් කිලිටු වෙන්න එනකොට කිලිටු දෙය අයින් කරලා ඒ වෙනුවට ප්‍රතිපක්ෂ තමන් පිරිසිදු වෙන හොඳ ගුණ ධර්මය භාවිතාය බහුලීකතාය කිරීමයි චිත්තම් පඤ්ඤාය භාවේති කියන්නේ. තව සරල සිංහලෙන් කිව්වොත් චිත්තං පඤ්ඤාය භාවේති කියලා කියන්නේ මේ සතර කමඨහන් වඩනවා. එහෙම නැත්නම් ආනපාන සති සමාධිය වඩනවා කියන එක. ඒක තමන් කැමති විදියකට ඒක සතර කමඨහන් වෙන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍ර දස සංඥා වලින් වෙන්න පුළුවන්. සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන ත්‍රිවිධූප පරික්ඛී විදියට ඒ පංචස්කන්ධ විභංගෙන් ධාතු විභංගෙන් ආයතන විභංගෙන් හෝ පටිච්ච සමුප්පාද විභංගෙන් වෙන්න පුළුවන්. ඕනම විදියකට අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන විදියට පංචස්කන්ධ විභංගෙන් වෙන්න පුළුවන්. තමන්ට මොකක්ම හරි ගෝචර වෙන විභංගයක් තමන්ට වඩන්න බැරි වුණත් තමන්ට සරල සිංහලෙන් මේ ලෝක සත්‍ය තේරුම් අරගෙන තමන් වර්තමාන මොහොතක් පාසා අර සංවේගයක් අනුවේගයක් සසර පුරුද්දට තමන් කිලිටු කරන්න එනකොට ඒ ක්‍රියාවේ වේගයේ වේදනාව අඳුරගෙන තමන් ඒ වෙනුවට අර ආනපාන සති සමාධියෙන් මොහොතක් පාසාම අනුත්පාද නිරෝධය සිද්ධ කරනවාය කියන එක තමයි චිත්තම් පඤ්ඤාය භාවේති කියන එක. තව වචනයක්. එතකොට ඒ උත්තමයා තමන් අව්‍යාකත මූලෙන් ජීවිත පරිහරණය කරනවා නම් ඒකත් දැනගෙන ඉවසල විමසල වදාරනවා. තමන්ට ක්‍රියා මූලෙන් වැඩ කරනවා නම් ඒක භාවිතාය බෞලීකතාය කළා. තමන්ටත් අනුන්ටත් ස්වභාව ධර්මයටත් තමන්ගේ නිවන් මගටත් ඒක උපනිශ්‍රය කරගන්නවා, හේතු වාසනා කරගන්නවා. තමන් කෙලසෙන්න කුණු වෙන්න එන වෙලාවට ඒක අඳුරගෙන අනුත්පාද නිරෝධ කරලා ඒකෙනුත් කුණු නොවි අර uppannāvā āsavā පහියන්ති අනුප්පන්නා ආසවා න පවඩ්ඩන්ති විදියට තමන් අර කුසලයේ පිහිටනවා අකුසලයෙන් වෙන් වෙලා. ඒක ඕක තමයි කියන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤාය භාවේති. ඕකම තමයි කියන්නේ චින්තාමයේ ඥානං අර සමාධි භාවනාමයේ චින්තාමයේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානං කියලා. චින්තාමේ පඤ්ඤාවෙන් සමාධි භාවනාමේ ඥාන. සමාධිය කියන එකෙන් එතන අදහස් කරන්නේ ගතානුගතිකව අපි සමාධි කියන එක නෙවෙයි සංමාධියති කියන එක. රාගෙන් ද්වේෂෙන් මෝහෙන්
මිදී නිදහස් වෙලා ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවය කියන එකයි එතන අදහස් කරන්නේ. එතකොට මේ පිරිස තේරුම් ගන්න ඕන මේ සම්පූර්ණ බුද්ධ දේශනාවම සංක්ෂිප්තව කැටි කරලා තියෙනවා මේ ගාථාපද දෙකේ. එතකොට අර සංවර සීලේ පතිට්ඨාය වෙන නරයා ප්‍රඥාවෙන් ඊට පස්සේ ඒ නරයා චිත්තම් භාවේති චිත්තම් පඤ්ඤාය භාවේති කරනවා. එතකොට ඒ නරයා කවුද වෙන්නේ? ආතාපි නිපකෝ බික්කුවක් වෙනවා. දැන් එයා ඒ නර කියන නාමය අසුතවත් පෘථග්ජන කෙනෙක්ටත් යොදන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා දැන් අර මනුෂ්‍ය ගුණ ධර්ම ඉක්මවා ගිහිල්ලා අලමරිය ඥාන දර්ශනයකට අර උතුරු මිනිස් ගුණ ධර්මයකට උරුමකම් කියන්න පුළුවන් සුදුසුකමක් තියෙන ආතාපි නිපක වෙච්ච බික්කුවක් දැන්. ආතාපි කියලා කියන්නේ බොහොම වෙරවීරිය ඇතුව අර සම්පජානකාරී විදියට මේ කෙලෙස් හදංගම විස්කම්බන අර පටිපස්සදී නිස්සරණ ප්‍රහාණ විදියට කෙලෙස් දවල තවල අයින් කරන්න දක්ෂ වෙන උත්තමායාය කියන එක තමයි ආතාපි නිපකෝ බික්කු කියලා කියන්නේ. මේ පිටිස දන්නවානේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා තියෙනවානේ මහා සතර සතිපට්ඨාන සූත්‍රේ. එතකොට ආතාපි නිපක කියන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් මේ ප්‍රහාණය කරන්න දක්ෂ වෙන අර ආර්ය ධර්මයේ කෝවිදෝ ආර්ය ධර්මයේ සුවිනූතෝ වෙන බික්කු බික්කුණිය උපාසක උපාසිකා කියන ඔය හතර පිටිසම බික්කු කියන වචනයට ඇතුළත්. සෝ ඉමං විජතේ ජටಂತಿ. ජටා භාරද්වාජ බ්‍රාහ්මණය අන්න ඒ තැනැත්තා තමයි මේ ගැටේ කවදා හරි ලියාගන්නේ කියලා තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ එතනින් ඉවරුනේ නෑ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ගැටේ ලිහන ක්‍රමය ගැන කියලා දෙනවා. දැන් භාරද්වාජ බ්‍රාහ්මණය ඇහුවේ ගැටේ ලිහන්නේ කවුද කියන ප්‍රශ්නේ විතරයි. නමුත් ඒ කවුද කියන ප්‍රශ්නේ ඇතුලේ හැංගිලා තියෙනවා තථාගතයන් වහන්සේ ගැටේ ලිහන ක්‍රමෙත් මට කියලා දෙන්න කියන එක. මම ඒ ගැටේ තේරුම් ගත්තා කියන එක. මොකද පැය ගාණක් තිස්සේ වෙච්ච සාකච්ඡාවක් දේශනාවක් අකුලලානේ මේ සූත්‍ර පිටකේ හතර පද ගාථා තියෙන පද හතර මේ ගාථා හතරකට හතරවරක් 16 විදිහට 16 පදයකට මේ ගොනු කරලා තියෙන්නේ. එතකොට තුන්වෙනි ගාථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යේ සංරාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටේ ජටා කියලා. යේ කියලා කියන්නේ අර සෝ කියලා අඳුන්වපු ඔහු කියන එක. අර මුලින් අඳුන්වපු සෝ මුලින් කියන ලද ඔහු කියන එකයි මාගදී භාෂාවේ යේ කියලා කියන්නේ. යේ කියන එක ඉදෙනකොට ඊට කලින් අර යේ කියන පදේ විස්තර කරලා තියෙනවා. පද හතරකින්ම ඔය ඔහු ඒ තැනැත්තා මේ ඉහතින් විග්‍රහ කළ තැනැත්තා කියන එකයි මාගදී භාෂාවේ යේ කියලා කියන්නේ. ඒක තමයි නියම තේරුම මේ ඉහතින් මෙච්චර වෙලාවක් විග්‍රහ කරපු තැනැත්තා. දැන් මොකද්ද කරන්නේ? යේ සං මොනවද? රාග, දෝෂ, අවිජ්ජා. දැන් මේ පිටිස හොඳින් තේරුම් ගන්න ඕන. අපි සං කියන පදයට කාටත් තේරෙන්න අපි විග්‍රහයක් කරනවා රාගය, ද්වේෂය, මෝහයම නිච්චයි සුඛයි අත්තයි සාරයි සුභයි කියලා. මේ රාග, ද්වේෂ, මෝහ ගොඩ වැඩි කරගෙන මේ භව ගමන, මේ සංසාර ගමන මේ ගොඩක් අරගෙන මේ රාගයම, ද්වේෂයම, මෝහයම සාරයි කියලා යන ගමනයි මේ සංසාර ගමන කියන එක. නමුත් මේ සං කියන පදයේ ඇතුලේ තවත් බොහෝම ගැඹුරු ගැඹීර අර්ථයක් තියෙන බව මේ පිරිස තේරුම් ගන්න ඕනේ. දැන් රාගය, ද්වේෂය, මෝහය කියන්නේ නැතුව මෙතන මේ සූත්‍ර දේශනා කරේ රාගය, ද්වේෂය, අවිජ්ජාව කියන එක. එතකොට මොනවාම හරි මේ පැවැත්ම තුල කුණු වෙන ධර්මයක්, කිලිටු වෙන ධර්මයක්, කළු වෙන ධර්මයක්, කෙලසන ධර්මයක්, පැවැත්ම පවත්වාගෙන යන්න තල්ලු වෙන ධර්මයක් අපි කැමැත්තෙන්ම ඉච්ඡට පටිච්ච වෙලා ගොඩ ගහ ගන්නවා නම්, එකතු කර ගන්නවා නම්, එක්රැස් කර ගන්නවා නම්, සංචිත කර ගන්නවා නම්, ගැබ් අරගෙන හදා වඩා ගන්නවා නම් ඒ සියල්ලට අපි සං කියලා කියනවා මේ අවිද්‍යා මූලය තුල මේ පැවැත්ම තුල. මේ පිටිස හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ පදෙත් පටිසම්භිදා කැඩුවම සයන්නයි බිඳුවයි කියලා දෙපැත්තකට දාන්න පුළුවනි. මාගදී භාෂාවෙන්
සා කියලා කියන්නේ සබ්බ සකල මනාවම කියන එක. එතකොට මේ පැවැත්ම තුල තියෙන සියලු සංකතයේ සබ්බ සකල මනාවට අයිති. මේ පැවැත්ම තුල තියෙන සියලු සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු, අවස්ථා, සිද්ධි, සම්බන්ධ සියලුම මේ ගති අජ්ජත්තික බහිජ්ජත්තික සබ්බ සකල මනාවම මේ සා කියන වචනෙට මාගදී භාෂාව තුළ අහු වෙනවා. මේ දස බිම්බර මාර සෙනගව මේ ආයතන හයම මේ පංචස්කන්ධයම මේ අවිජ්ජාමූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලියම මේ අවිජ්ජාමූල නාම රූප විභංගයම තියෙනවා නම් බග කිරීම අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් මේ ධර්මය තුල මේ ලෝකයේ තුල ඒ සියල්ල සයන්නට අයිති වෙනවා මාගදී භාෂාවේ. මේ පිරිස දන්නවා මාගදී භාෂාවේ යම් අකුරකට හරි වචනයකට හරි අගට බිඳුවක් දැම්මොතින් ඒකෙන් කියවෙන්නේ ඒ ක්‍රියාව වර්තමාන මොහොතක් පාසා අචින්නව අකණ්ඩව නොනවති ඉදිරියට ගලාගෙන යනවාය ක්‍රියාත්මක වෙනවාය කියන එක. එතකොට අර රාග ద్వේෂ මෝහ කියන තේරුම ඉක්මවා ගිහිල්ලා තවත් බොහොම පරමාර්ථයකින් සංකීර්ණ වචනේ මේ පිටිස තේරුම් ගත යුතුයි. මේ පැවැත්ම පවත්වාගෙන යනවාය අවිද්‍යා මූලෙන් කියන එක. ඒ රාගෙන් ద్వේෂෙන් මෝහෙම තමයි පැවැත්ම පවත්වාගෙන යන්නේ. මේ සබ්බ සකල මනාවම විඥාන වේගයකින් ඉදිරියට දක්කගෙන යනවාය. මේ පැවැත්ම පවත්වාගෙන තමන් කැමැත්තෙන්ම මේ දුක කකා මේ දුක්ගින් ඉස්සරහට දක්කගෙන යනවාය කියන අර්ථයත් ඒ සංකීර්ණ පදයේ ඇතුලේ තියෙනවා. මේ පිරිස ඒකත් අද තේරුම් ගත යුතුයි බොහොම ගැඹුරු ලෙස. එතකොට අර ඉහතින් විග්‍රහ කරපු විස්තරයේ ඉන්න තැනැත්තා මේ රාගයම ද්වේෂයම අවිජ්ජාවම නිච්චයි සුඛයි අත්තයි කරගෙන මෙච්චර කාලයක් සංසාර ගමනේ බැඳි ඇලි ගැටි මුලා වෙවි ආවා. නමුත් දැන් යේ මොකද්ද කරන්නේ? සං රාගෝච දෝසෝච අවිජ්ජාච දැන් එයා විරාජිතයි ඒවට. මෙච්චර වෙලා මෙච්චර කල්ලයා රාජෙක් එහෙම නැත්නම් රාජිනියක්. දැන් විරාජෙක් එහෙම නැත්නම් විරාජිනියක් එයා. සිංහලෙනුත් නම් තියෙනවානේ ඔය එක එක අයට ඔය විදියට රාජ කියලා කියන්නේ මේ පිරිස දන්නවා රජස් කියන එක. ඔය දැන් චුල්ලපන්තක පොඩි හාමුදුරුවන්ටත් බුදු පියාණන් වහන්සේ රජස් හරණය කරන්න කියලා නේ සුදුරුදි කෑල්ලක් පීදාන්න කියලා දුන්නේ. ඕකම තමයි ඔතන ජටාභාරද්වාජ බ්‍රාහ්මණයාට ගැට ලිහන්නත් බුදු හාමුදුරුවෝ ක්‍රමවේදය විදියට දේශනා කරන්නේ. ජටාභාරද්වාජ බ්‍රාහ්මණය යම් උත්තමයෙක්ට පුළුවන් නම් රාගය විරාජ කරන්න, දෝෂය විරාජ කරන්න, අවිජ්ජාව විරාජ කරන්න ඒ උත්තමයා කීනාසව අරහන්තන් තත්වයටපත් වෙනවා. ඒ උත්තමයා මොකද්ද කරන්නේ? ආසව කීන කරනවා. අර කය කළ යුතු ආසව කය කරලා ඉවර වෙලා කීනාසවෝ කියලා කියන්නේ ආසව සියල්ල ආසවක්කය කරලා අශේෂ විරාග නිරෝධෝ කරා කියන එක. එතකොට යම් උත්තමයෙක්ට පුළුවන් නම් ප්‍රායෝගිකවත් නිවැරදිවත් මේ රාගයත් ද්වේෂයත් අවිජ්ජාවත් විරාජ කරන්න ඒ උත්තමයා ආසවක්කය කරලායි නතර වෙන්නේ. තේසං විජටේ ජටං කියලා කියනවා. ඒ තුන මේ රාග ද්වේෂ අවිජ්ජා කියන තුන රාජ විරාජ කරපු කෙනා මේ ගැටෙන් ගැලවිලා එළියට පනිනවාය කියන එක. දැන් අපි තව ටිකක් ඒ මොකද්ද කිව්වේ කියන එක තේරුම් බේරුම් කරලා ගමු. මේකේ ගැඹුරු අර්ථය අපි තේරුම් ගත්තේ නැත්නම් මේ ගාථා මේ සූත්‍ර තියෙන්නේ අපිට කියවල තේරුම් ගන්න විතරක් නෙවෙයි අර සුතාදතා විදියට තේරුම් අරගෙන වචතා පරිචිතා මානසිකාරෝතා විදියට Tamanට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන මේ කියන දේ. එහෙම වුණොත් තමයි අර අන්තිමට කසී මේ ජටාභාරද්වාජ බ්‍රාහ්මණයා මේක භාවිතය බහුලීකතාය කරලා අරහත් වුණා වගේ අපේ ආසවක්කයට මේක උපනිශ්‍රය කරගන්න අපිට පුළුවන් වෙන්නේ. නැත්තම් මේක හුදු සුතමේ ඥානීය දැනුමක් විතරක් වෙනවා මේ බණ අහලා ඉවර වෙනකොට. රාජස් කියන එක ඇතුලේ රයනු 6ම තියෙන බව මේ පිරිස තේරුම් ගන්න ඕන. රත, රාග, රජ, රස, රම, රට කියන රයනු 6ක් ඔය රාජ කියන එක ඇතුලේ තියෙනවා. එතකොට ඔය 6ෙන්ම අපි යමකට රාගයෙන් ඇලෙනවා, යමකට ද්වේෂයෙන් ගැටෙනවා, යමකට ප්‍රිය අප්‍රිය අතර වැරදි ලෙස මුලා වෙලා අවිජ්ජාවෙන් බැඳෙනවා.
මේ පිරිස හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඇයි මෙතන රාග, ద్వේෂ, මෝහ කියන්නේ නැතුව රාග, ద్వේෂ, අවිජ්ජා කියන වචනේ දැම්මේ කියන එකත් මේ පිරිස හොඳින් තේරුම් ගන්න ඕන. අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදය ගැන කියනකොටත් අපි කියනවා මේ සබ්බ සකල මනාවම මේ වැරැද්ද සිද්ධ වෙන්නේ අවිජ්ජා මූලය නිසාමයි. මේ පැවැත්මක් කියලා එකක් කවදා හරි මේ සංසාරේ මේ ලෝකෙ තුල බිහි වුණා නම් අපි කවදා හරි මේ සංසාරය තුල ඉපදුනා නම් පැලුණා නම් ඒකට මූල හේතුව අවිජ්ජාවමයි. හැබැයි ඔය අවිජ්ජාව යම් උත්තමයෙක්ගේ අශේෂ විරාග නිරෝධ වෙන්නේ ඒ උත්තමයා අරහත් වෙන වෙලාවේදී. එතකම්ම ඔය අවිජ්ජාව තුනී වෙනවා, අර එන්න දිරනවා, සියුම් වෙනවා මිසක් අවිජ්ජාව ඉවරයක් වෙන්නේ අරහත් වෙනකොට. තවත් වචනයක් කිව්වොත් අස්මිමානය තමයි. එහෙමත් නැත්නම් මේ ලෝක සත්‍ය විනිවිද දකින්න තියෙන නොහැකියාව. එහෙම නැත්නම් මේ සබ්බ සකල මනාවේම නිච්ච සුඛ අත්ත බවක් නැහැ. මේ සියල්ල අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි, අඤ්ඤතා තත්වයටපත් වෙන විපරිණාමයේ බවට පත් වෙන මොහොතකටවත් තත ස්වභාවයෙන් පවත්වන්න බැරි අසාර සබ්බ සකල මනාවක්මයි අපි මේ පොඩි ගහගෙන ගැප් අරගෙන සාරයි කියාගෙන මේ નિરර්ථක ගමන දුවන්නේ කියන එක තේරුම් ගන්න තියෙන නොහැකියාව. ඒ අවිජ්ජාව කියන වචනේ මටත් තාම අවිජ්ජාව කියන වචනේ 100% තේරෙන්නේ නැහැ. ඒ තේරුණා නම් මං අරහත් වෙලා මේ වෙනකොට. ඒතර මේ පිරිස තේරුම් ගන්න ඕන අවිජ්ජාව කියන එක අරහත් වෙනකම්ම අපිට තේරුම් ගන්න තියෙන මහා ගැඹුරු වචනයක්. එතකොට මේ රජස් හයෙන්ම අපි එක්ක රාගයෙන් බැඳෙනවා, එක්ක ද්වේෂයෙන් ගැටෙනවා. එහෙම නැත්නම් අර මෝහය, මානය තුල අවිජ්ජාව කියන එකත් මූලයත් අවිජ්ජාවමයි. අන්තිමට අපි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කාය වචී මනෝ සංකාර කළා තර කරගන්නෙත් අන්තිමට අවිජ්ජා මුලම තමයි. මුලත් අවිජ්ජාව තියෙන්නේ, මැදත් අවිජ්ජාව තියෙන්නේ, අගත් අවිජ්ජාව තියෙන්නේ මේ අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදේ. අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදේ හැම තැනකම මේ අවිජ්ජාව කියන එක හොල්මන් කරනවා, එබෙනවා, එන්න තර වෙනවා, වැඩි වෙනවා. ඒක මේ පිටිස තේරුම් ගත යුතුයි. එතකොට මම මේ බොහොම සුළු වශයෙන් පොඩි වෙලාවක් අරගෙන රජස් හයත් මේ පිටිසට විස්තර කරන්න. රජස් හය ගැන සමහර විට සමහර අයට අවබෝධයක් නැතුව ඇති. රජස් හයේ රාග කියලා කියන්නේ, රග කියන්නේ රාග කියන එකමයි. බොහොම අර රාබීලා මත් වෙච්ච මිනිස්සෙක් වගේ මෙලෝ සිහියක් නැතුව උම්මත්තක ස්වභාවයෙන් අර ඡන්ද රාග වේමත්තතාවයකින්, කාම ඉච්ඡ අන්ධ භවකින්, කාම මූර්ජාවකින්, කාම පරිදාහයකින් සියෝ ළඟ ඇවිලීගෙන වගේ මහා අර ඇප්පැහි වෙච්ච ස්වරූපයකින් මේ ආයතන හයෙන් රස උරා බොන්න අන්තවාදීව යනවාය කියන එක රාග කියන එක. ඒ රාග කියන එකේ බොහොම අන්තවාදීකමක් තියෙනවා. ඊට පස්සේ රස කියන්නේ මේ ආයතන හයෙන් රස උරා බොනවාය කියන එක. ඒක අර රාග කියන තරම් අන්තවාදීකමක් අර රස බලනවාය කියන එකේ නෑ. රස බලලා එතනින් එහාට ගෑවෙන්න, පෑහෙන්න, සීහෙන්න මම මගේ කරගන්න යනවාය කියන එක අර රාග කියලා කියන්නේ. ඊට පස්සේ රත කියලා කියන්නේ මේ පිරිස දන්නවා අපි සිංහලෙනුත් රතු පාට රතු කියනකොට අර රතු පාට කියන එකේ තියෙනවා හරි මහා ඝනකම්, මහා තීව්‍ර, මහා නිකන් සැර කටුක ස්වභාවයක්. ඒ වගේම තමයි අපි යමකට තණ්හා උපාදානය වෙනකොට ඒක රතයෙන් උපාදානය කරගන්නවා කියන්නේ අර මේ පිටිස දන්නවනේ ගිරිමානන්ද සූත්‍රෙත් අපි අදිඨාන අබිනිවේෂානුසයෙන් අබිරත සංඥා තුනකට ඇලෙනවානේ. එතකොට මේ අපි යමක් රතයෙන් තණ්හා උපාදානය කරන්නේ නිකන් නෙවෙයි අදිඨාන අබිනිවේෂානුසයෙන්. ඒ කියන්නේ බොහොම අපි යම් දෙයක රස උරා බොන්න ගැඹුරටම කිමිදිලා අර ඒක නැතුවම ජීවත් වෙන්න බැරි තත්ත්වයටපත් වෙනවාය කියන එකයි රත කියලා කියන්නේ මේ ආයතන හයෙන්ම. ඒක අර රාග කියන එකටත් එහා ගියපු ඝනකමක්, ගැඹුරක් රත කියන වචනේ තියෙනවා මාගදී භාෂාවේ. ඊට පස්සේ රජ කියලා කියන්නේ මේ පිරිස දන්නවා අපි රජතුමා කියලා කියන්නේත් රජස් කියලා, රජ කියලා කියන්නේ මේ ආයතන හයම බොහොම
උසස් විදියට අභි විදියට අර උපරිම විදියට පිටවන්න තියෙන ආසාව කියන එකයි රජ කියන්නේ. අර දැන් රජතුමාට රටවැසියන්ට වගේ නෙවෙයි හැමදේම උපරිමෙන්ම සැප සම්පත් තියනවා වගේ අපි සියලු දෙනා ගාවම අතීතේ රජ සැප සිටු සැප චක්විති සැප සම්පත් විඳලා ඒ පුරුද්ද හැමදේම අර ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසයෝ කියන එක තමයි රජ කියන්නේ. අපිට ඕන හැමදේම උපරිමෙන්ම අනිත් අයට වඩා හොඳට අදට වඩා හොඳට උපරිමයට හැමදේම පරිහරණය කරන්න ඕන වෙනවා අය කියන එකයි රජ කියලා කියන්නේ. ඊට පස්සේ රම කියලා කියන්නේ එතන මයන්න කියන වචනේ ඇතුලේ මාගදී භාෂාවේ අස්මිමානය කියන එක හැංගිලා තියෙනවා මා කියන වචනේ ඇතුලේ. නිකම් මයන්න. එතකොට රම කියලා කියන්නේ බොහොම බොහොම මේ අර තමන්ට විතරක් කිටි කිටියේ බදාගෙන වගේ අර මේ නිකන් ආත්මාර්ථකාමී විදියට අර තමාටම සියල්ල මේ අර පරාර්ථයක් නැතුව ස්වාර්ථය පිණිසම අර අත්භාව ප්‍රතිලාභය කියන එක තමයි රම කියලා කියන්නේ මාගදී භාෂාව. ඊට පස්සේ රට කියන වචනේත් මේ පිරිස තේරුම් ගන්න ඕන. අර රම කියන එකේ ඒතන් මම කියන එක මේ කැටි ගැහිලා තියෙනකොට රට කියන එක ඇතුලේ ඒසෝ හමස්මි කියන එක කැටි ගැහිලා තියෙනවා. දැන් ඒසෝ හමස්මි කියන්නේ මගේ යයි තණ්හා උපාදානය කරගන්න සුදුසුයි කියලා අපි තණ්හා උපාදානය කරගත්ත ඒවා. ඒ කියන්නේ අපි අපේ දෙමාපියෝ ස්වාමි භාර්යාවරු දූ දරුවෝ වස්තුව හරක බාන විමාන වාහන ගේ දොර ඉඩ කඩන් අපේ නිලය අපේ කුලය අපේ ධනය බලය ඊළඟට අපේ රට ජාතිය ආගම ඉස්කෝලේ ඉතිහාසය ඔහොම කියලා අර බහිච්ඡත්තේ යම් යම් සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු අවස්ථා සිද්ධි සම්බන්ධ බොහොම අර වට කරලා ඒතන් මම කියලා මගේ යයි වසඟේ පවත්වා ගන්න සුදුසුයි කියලා බහිච්ඡත්තේ උපාදානය කරගන්න එකයි රට කියලා කියන්නේ. එතකොට විරාජං වීත මලං කියනකොට අර ඔය හයම රජස් හයම තේරුම් අරගෙන ඔය රජස් හයෙන්ම මිදී නිදහස් වන්නට යම් උත්තමෙක් කටයුතු කරනවාය කියන එක අර රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතං කියන එකේ තියෙනවා. එතකොට විරාජිතං කියලා කියන්නේ රජස් වලින් වෙන් වෙනවා කියන එක. අර යම් උත්තමයෙක්ට උදේ ඉඳන් රෑ වෙනකන් එක දිගට දවස් 7ක් වර්තමාන මොහොතක් පාසා අලුතෙන් රජස් වලින් කෙලෙසෙන්න එනකොට තමන්ගේ හිත ඒ රජ විරජ කරගන්න පුළුවන් නම් දවස් 7ක් ඇතුළත එක දිගට ඒ උත්තමයා සදාහටම රජ වෙනවා මේ ශාසනය තුල අර කීනාසවයන්න් වහන්සේ නමක් බවට අර කතං කරණියං නාපරං ඉතත්තායාති පජානාති බවට පත් වෙනවා. එතකොට ඊළඟට හතරවෙනි ගාථාව මේ ගාථාවේ තියෙන ගැඹුරම තැනේ හතරවෙනි ගාථාව. සමහර විට ඔබ යම් පිරිසකට ඒක ගෝචර වෙන එකකුත් නැහැ. නමුත් මම යම් මට්ටමකට ඒක විග්‍රහ කරන්න. මොකද එතන තමයි අර කීනාසව වෙන කොටස තියෙන්නේ. ඒ ගාථාවේ කියනවා යත්ත නාමංච රූපංච අසේසා උපරුච්ඡති පටිඝං රූප සංඥාච එත්තේ ජිග්ජටේ ජටං කියලා. එතකොට මේ පිරිස දන්නවනේ එත්තේ කියන මාගදී වචනේ තේරුම එතැනම කියන එක. සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ පිරිස අහලා තියෙනවනේ එත්තේසං uppajjamana uppajjati එත්තේසං නිවිසමානා නිවිසති වෙනවා සමුදය වෙනකොට. එත්තේසං uppajjamana uppajjati ඒ එත්තේසං පහීයමානා පහීයති කරොත් ඒ එත්තේසං නිරුච්ඡමානා නිරුච්ඡති වෙනවා නිරෝධගාමිනී පටිපදාවේදී නිරෝධ වෙනකොට. ඔය කතාවම වෙන විදිහට තමයි කියලා තියෙන්නේ. එත්තේ ජිච්ඡටේ ජටං. එතකොට කියන්නේ එතනම මේ ගැට ලිහනවාය කියන එක. එතකොට එත්තේ ජිච්ඡටේ ජටං කියන්නේ ආපහු අනුත්පාද නිරෝධය. එතකොට ආනපාන සති සමාධිය. අර කෙනෙක්ට ධම්ම උද්දච්ච විග්‍රහිත මාන සංවිදියට මේ ගැටේ ලිහන විදිය තමයි මේ පද තුනේ විග්‍රහ වෙන්නේ. ඒක කියනවා මේ විභංගයේ තියෙන නාම රූප විභංගය.
දැන් සාමාන්‍යයෙන් බොහෝ සූත්‍රවල පංචස්කන්ධ විභංගේ තියෙනවා. පටිච්ච සමුප්පාද විභංගේ තියෙනවා. ආයතන විභංගේ බොහෝම ලේසි කෙනෙක්ට මේ නිවන් දකින්න. නමුත් මේ ජටා බ්‍රාහ්මණයාට බුදු පියාණන් වහන්සේ නාම රූප විභංගයයි මේ ගැටේ ලියන්න ධම්ම උද්දච්ච විග්‍රහිත මාන සංවිධියට කියලා දෙන්න. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යතාච නාමංච රූපංච අසේසා උපරුජ්ජති. මේ පිටිස දන්නවානේ රුජ්ජති කියන වචනේ. මේ පිටිස දන්නවා රුජ්ජති කියන ඒ මූල ප්‍රාකෘත වචනේ තේරුම රෝදති කියන එක. වර්තමාන මොහොතක් පාසා රෝද ගහනවා කියන එක. රුප්පණය වෙනවා කියන එක. රිය ගමනක් යනවා කියන එක. පොලා පැනගෙන ඉස්සරහට යනවා කියන එක. අර වේගයක් හඹාගෙන ලුහු බැඳගෙන යනවාය කියන එකයි රුජ්ජතිති කියලා කියන්නේ මාගදී භාෂාවෙන්. එතකොට මේකේ කියන්නේ උපරුජ්ජති. උප කියන්නේ මාගදී භාෂාවෙන් යම් කෙනෙක් යමක් අප කැප වෙලා සියල්ල කැප කරගෙන අර ආජීවයම කැප කරගෙන යමක් කරනවා නම් ඒකට අපි උප කියලා කියනවා මාගදී භාෂාවෙන්. ඒතර උපරුජ්ජති කියලා කියන්නේ කෙනෙක් තමන්ගේ ජීවිතේම කැප කරගෙන මේ රෝද ගහන වැඩේ කරනවා නම් ඒක උපරුජ්ජති. එයා බොහොම අප කැප වෙලා කරන්නේ මේ මෙතන මේ අසුතුවත් පෘථග්ජන කෙනෙක් නම් එයා අප කැප වෙලා කරන්නේ උපරුජ්ජති කරන එක තමයි ජීවත් වෙනවා කියලා. උදේ නැගිට වෙලාව ඉඳන් රෑ තද නිින්දට යනකම් අර සක්විති රජතුමාගේ පටන් පාරේ ඉන්න හිඟන්නා අර මහා බ්‍රහ්මයා නරසතා නිරිසතාට පටන් සියලු දෙනාම කරන්නේ මේ පැවැත්ම තුළ උපරුජ්ජනය කරන එක. ඒකේ ආයි දෙකක් නෑ. අවිද්‍යා මූලයෙන් වැඩ කරන මේ සවිඥානික සත්‍යය කරන්නේ උපරුජ්ජනය. එතකොට හැබැයි දැන් මේ කතා කරන්නේ උපරුජ්ජනේ ඉස්සරහට තව වචනයක් තියෙනවා. අසේසං උපරුජ්ජති. එතකොට අසේසං කියලා කියන්නේ මාගදී භාෂාවේ ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැතුව කියන එක. අප්ප කියන එක. එතකොට මේ පිටිස දන්නවා අශේෂ විරාග නිරෝධෝ අර තණ්හක්කයෝ නිබ්බානන්ති කියලා වචනයක් තියෙනවා. එතකොට මෙච්චර කාලයක් අනන්ත සංසාරේ කරපු එකම දේ උපරුජ්ජනේ. මේක මේ පිටිසට තේරෙන්න ඕනේ. හිතෙන් කයෙන් වචනේ මොන හොඳ වැඩේ කරත් මොන නරක වැඩේ කරත් මොන පුණ්‍ය සංඛාරය කරත් මොන අපුණ්‍ය අபிසංඛාරය කරත් මොන ආනෙන්ජ අபிසංඛාරය කරත් කොච්චර දන් දුන්නත් සිල් රැක්කත් මහා දාන පැවැත්වුවත් සක්විති රජ වුණත් මහා බ්‍රහ්මයා වුණත් මේ මෙච්චර කාලයක් කරේ උපරුජ්ජනේ අනන්ත සංසාරේ. දැන් ඒ උත්තමයාට පුළුවන් වෙන්න ඕන අසේසං උපරුජ්ජති කරන්න. වර්තමාන මොහොතක් පාසාම ශේෂයක්වත් ඉතිරි වෙන්නේ නැති විදියට උපරුජ්ජනය නවත්තන්න. තවත් තේරෙන සිංහලෙන් කිව්වොත් අප කැප වෙලා මේ හිත ඇතුලෙන් කරන රෝද ගැහිල්ල නතර කරන්න. නැවත හට නොගන්නා පරිදි අසේසං උපරුජ්ජති කියන්නේ. එතකොට කොහොමද මේ අසේසං උපරුජ්ජති කරන්නේ? යතාච නාමංච රූපංච. මේ නාම රූප හරහා තමයි අපි උපරුජ්ජනයක් කරන්නේ වර්තමාන මොහොතක් පාසා. දැන් ඔතනදී නාම රූප විභංගය ගැන මේ පිටිසට ටිකක් කියලා දෙන්නට වෙනවා. මේ පිටිස දන්නවා අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදේ. අවිජ්ජා මූල පච්චයා අවිජ්ජා පච්චයා සංඛාර, සංඛාර පච්චයා විඥාන, විඥාන පච්චයා නාම රූප කියලා හතරවෙනි කාරණේ විදිහට අපි නාම රූප විභංගේ දේශනා කරනවා. නාම රූප විභංගේ මේ කතා කරන්නේ අවිජ්ජා මූල නාම රූප විභංගේ ගැන. කුසල මූලවත් අව්‍යාකතවත් මූලය ගැන නෙවෙයි මේ කතා කරන්නේ මේ වැරැද්දට අහු වෙන කිලිටු වෙන මූලය අවිජ්ජා මූලය ගැන. අවිජ්ජා මූලය තුල නාම රූප විභංගය තියෙනවා. අපි රූප කාය ගැන කතා කරනකොට ආපෝ තේජෝ වායෝ පටි වලින් හැදිච්ච රූප කොටසක් එතන තියෙනවා. උපාදාය කොටසක් එක්ක. නාම කාය ගැන කතා කරනකොට මේ චිත්තජ කාය තුල වර්තමාන මොහොතක් පාසා අවිජ්ජා මූලයෙන් සංපස්සයක් වෙනවා. සංවේදනාවක් හැදෙනවා. පස්ස වේදනා සංඥා හැදෙනවා. සංචේතනා හැදෙනවා. ඊට පස්සේ ඒ ඔස්සේ අයෝනිසෝ මනසිකාරයෙන් විතක්ක ਵਿਚාර පවත්වනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි නාම කියන කොටස. දැන් උපරුජ්ජනය කරනකොට ඕක නිකම් පස්සේ නෙවෙයි සම්පස්සේ උපරුජ්ජනය කරන වෙලාවේ නිකං වේදනාව නෙවෙයි ඕක සංවේදනාවක් උපරුජ්ජනය කරන වෙලාවේ සංඥාව කොහොමත් සංඥාව තමයි ඒකට උපාදානයක් තියෙනවා. උපාදානය තියෙන නිසා තමයි උපරුජ්ජනය කරන්නේ. ඊට පස්සේ චේතනා
සවිතක්ක සවිචාර නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ සංචේතන උපරුජ්ජනය කරන වෙලාවේ. මානසිකරණය මේ වෙලාවේ තියෙන්නේ අයෝනිසෝ මනසිකරණයක්. මෙලෝ සිහියක් නැතුව අර චිත්ත වීති දිගේ අන්ත අප්‍රමාණ විදියට රෝද ගහන රවුම් ගහන මානසිකරණයක් තියෙන්නේ උපරුජ්ජනය කරන වෙලාවේ. එතකොට උපරුජ්ජනය කියන එක තව වචන දෙකකට කැඩුවා. උපරුජ්ජනය සමානයි නාමංච රූපංච. ඕක තව වචන වලට කැඩුවා. අර පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර සහ මේ භූත උපාදානය කියන එක. එතකොට මේ පිටිස තේරුම් ගන්න ඕන. දැන් මේ කියන්නේම මේ පිටිස අහලා තියෙනවා අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදයේ ආදී නව අවස්ථාවේ තමන්ට දැනෙන එක තැනකින් මේ ක්‍රියාව අඳුනගෙන ආනපාන සති සමාධියෙන් අනුත්පාද නිරෝධ කරන්න කියලා අපි කියනකොට කෙනෙක්ට මෙන්න මේ නාම රූප විභංගය කියන තැනින් කොහොමද මේ වේගය අල්ලගන්නේ කියන එකත් මෙතෙන්දි තේරුම් ගන්නට පුළුවන්. බොහෝ අයට කාය වේදනාවෙන් මේ ක්‍රියාවේ වේගය අඳුර ගන්නට පුළුවන්. බොහෝ අය ක්‍රියාවේ වේගය වේදනාවෙන් තමයි අඳුරගන්නේ මේ වැරද්ද. සමහර අය සංකාර වෙනකොට කාය වචී මනෝ සංකාර වෙනකොට තමයි මේ වැරද්ද අඳුරගන්නේ. දැන් අපි බලමු මෙතන නාම රූප හැදෙනකොට නාම රූප විභංගය නාම රූප හැදීගෙන එනකොට කොහොමද මේක අඳුරගන්නේ කියලා. ප්‍රඥාවන්තයෙක්ට ධර්මයේ තේරුණායින් පස්සේ තේරෙනවා ඔය අවිජ්ජා මූලයේ ආදීනව අවස්ථාවේ නාමයම එකට වෙන එකක්. එක තැන එකට අර අඤ්ඤමඤ්ඤව හේතු ප්‍රත්‍යව සංප්‍රයුක්තව නිදානව වෙන දෙයක් අපි මේ එක දිගට පහලට අර පැදුරක් මේ දිගෑරියා වගේ දිගෑරලා පෙන්නන්නේ මේ මුල් කාලේ ඔක තේරුම් ගන්න බැරි නිසා. නැත්තම් ඔය 12 තුල 12ම තියෙනවා. 12 මිශ්‍රණයක්ම තියෙනවා. එකක්වත් එකට වෙන් කරලා ගන්න බෑ අපිට. එතකොට මේ පිටස දන්නවා අර චක්කුංච පටිච්ච රූපේච uppajjati රූපං විදියට චතුන්නංච මහා භූත උපාදාය රූප රූපං කරගන්නකොට අපි නාම රූප විභංගේ රූපකායක් උපාදානය කරගන්නවා. දැන් මේ පිටස තව උදාහරණයක් විදියට ගත්තොත් මේ පිටිස ජීවිතේ වැඩිපුරම තමන් ආදරය කරන සත්ව පුද්ගල සංඥාවක් ඉන්නවා අපි කාටත්. ඒ කෙනාව මතකට ගත්තොත් නිකමට හිතන්න වර්තමාන මොහොතේ ඒ කෙනා අපිට ඔන්න මනංච පටිච්ච ධම්මංච uppajjati මනෝ විඥානං විදියට දීගංවා විදියට මේ මොහොතේ අපේ මතකයට ආවා කියලා හිතන්නකෝ. ඒ මතකයට ආවයින් පස්සේ රූප කායක් නාම කායක් අපේ චිත්තච කාය තුල හැදෙනවා ඒ හේතුව නිසා. එතකොට අපිට අර සංසාර පුරුද්දට වර්තමාන මොහොතේ අර නිබ්බති ලක්ෂණයක් විදියට දීගංවා විදියට ඒ පුද්ගලයාව මතකයට ආවා. මතකයට ආපු එක අවිජ්ජා මූලේ නෙවෙයි. නමුත් ඒ මතකයට ආපු ඒ පුද්ගලයාගේ ඒ රූප වේදනා සංඥාව ඒ ඉච්ඡට අපිට බොහොම ප්‍රියමනාප කෙනෙක් අපේ මතකයට ආවේ. ඒ ඉච්ඡට අපි අවිද්‍යා මූලෙන් පටිච්ච වෙලා ඉස්සරහට මනෝ සංචේතනා ගොන්නක් දක්කගෙන ගියෝදින් මෙලෝ සිහියක් නැතුව අන්න නාම කායකුත් රූප කායකුත් අපි අලුතෙන් හදා ගන්නවා. එතකොට රූප කායක් විදියට ඒ පුද්ගලයාගේ රූප විතරක් නෙවෙයි. එතන මහ රූපස්කන්ධයක් අපි තුල වර්තමාන මොහොතේ උපාදානය වෙනවා. අර රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප විදියට ඒ පුද්ගලයා සහ ඒ පුද්ගලයා ආශ්‍රය නිශ්‍රය කරගෙන අර මහා රූපස්කන්ධයක් උපාදානස්කන්ධයක් බවට ඒ මොහොතේ පත් වෙනවා. අපි මේ අප්‍රමාණ චිත්ත වීති සංඛ්‍යාවක් දිගේ විතක්ක ਵਿਚාර පවත්වන හැම මොහොතකම ඒ නාම රූප විභංගය. එතකොට මේ පිළිස හොඳට දන්නවා රූපකාය ඊ නාමකායයි අඤ්ඤවඤ්ඤව සංප්‍රයුක්තව හේතු ප්‍රත්‍යව නිදානව එකිනෙකට බැඳිලා තියෙන්නේ. රූපකායක් නැතුව නාමකායක් හටගන්නේ නෑ මේ චිත්තජ කාය තුල. ඒ කියන්නේ නිමිත්තක් නැතුව ඊට පස්සේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන ඉස්සරහට හැදෙන්නේ නෑ කියන එක. එතකොට නාමකාය තුල නාම කියන්නේම මේ පිටිස තේරුම් ගන්න ඕන ගතියක්, ගති ස්වરૂපයක්. අර රූප කියන කොටසට අජ්ජත්තේ බහිජ්ජත්තේ දෙකම අයිති වෙනවා. නමුත් නාම කොටස තනිකර අජ්ජත්තික කොටසක්. අර රූප කියන කොටසේ බහි ජටා කෑල්ලක් තියෙනවා, අන්තෝ ජටා කෑල්ලක් තියෙනවා. නමුත් නාම කියන කොටසේ තනිකරම අන්තෝ ජටාව සහ අර ජටාත ජටිතම් පදං විදියට එක ගැටේ ගැට ගොඩක් වෙන හැටි තියෙනවා නාමකාය තුල. එතකොට මේ පිළිස තේරුම් ගන්න ඕන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන එක. එතකොට
අවිද්‍යා මූලයෙන් අර චක්කුංච පටිච්ච රූපංච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියනකොට අපි මේ විතක්ක ਵਿਚාර පවත්වන මොහොතක් පාසාම අපේ අජ්ජත්තික ආයතන බහිජ්ජත්තික ආයතන වලට පටිච්ච වෙනවා. මේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන විඥාන වේග හයට පටිච්ච වෙනවා. ඒ වගේම සංසාර පුරුද්දට අර මනෝමය කාය තුල ගැබ් අරගෙන තියෙන රාග ගතියට, ද්වේෂ ගතියට, මෝහ ගතියට පටිච්ච වෙනවා. එතකොට ඕක තමයි කියන්නේ සංපස්සෝ කියන එක. එතකොට සම්පස්සය කියන එක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ එක තැනක විතරක් තියෙන එකක් නෙවෙයි. තේරුම් ගන්න එක තැනකට දැම්මට ඔය හැම ස්ටෙප් එකකම සම්පස්සය වෙනවා. අපි අර උපරුජ්ජති කරන හැම මොහොතකම ඔය සම්පස්සය හැදෙනවා. ඔය සම්පස්සය නිසා සංවේදනාවක් එනවා. සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක්, අදුක්ඛම අසුඛ වේදනාවක් විදියට. හැම සිතුවිල්ලකම අපි රෝධ ගහන ඔය සම්පස්සයයි සංවේදනාවයි තියෙනවා. ඔය සම්පස්සයයි සංවේදනාවයි කැටි වෙච්ච සංඥා ස්කන්ධයක්, මහා ගොන්නක්, සංඥා දාමයකට, හිතා ගන්නවත් බැරි මහා සංඥා සමුද්‍රයකට අපි තණ්හා උපාදානය වෙනවා. ඒ ඔස්සේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. එතකොට හිතෙන් සිතුවිලි පවත්වලා චිත්ත පරම්පරාවක් ඇති කරලා අපි මතක් කර මනසිකාර කියන්නේ විතක්ක ਵਿਚාර පවත්වනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කියන එක අර චක්කුංච පටිච්ච රූපංච ව්‍යංජනග්ගාහි අනුව්‍යංජනග්ගාහි චක්කු ඉන්ද්‍රිය අසංවර අසංගතස්ස විහෙරති විදියට අර එක නිමිත්තයි එන්නේ ద్వාරයක් කරහා අපේ මේ චිත්තජ කායට. නමුත් ඒක අපි අවිද්‍යා මූලයෙන් ඉස්සරහට දක්කගෙන යනවා මෙලෝ සිහියක් නැතුව අප්‍රමාණ චිත්ත වීති සංඛ්‍යාවක් දිගේ අර විතක්ක ਵਿਚාර පවත්වලා රාග බවක්, ද්වේෂ බවක්, මෝහ බවක් අලුතෙන් සම්භව කරගන්න. එතකොට මේ පිටිස තේරුම් ගන්න ඕන දැන් හිත ඇතුලෙන් මහා සම්පස්සයක් වෙනකොට, සංවේදනාවක් වෙනකොට මහා සංඥා ගොන්නක් තමන් තණ්හා උපාදානය කරගන්න ඒ පස්සේ හබාගෙන යනකොට තමන් විතක්ක ਵਿਚාර මෙලෝ සිහියක් නැතුව පවත්වනකොට අර නාමංච රූපංච කියන තැනින් සිහි කල්පනාව උනාගෙන අනුත්පාද නිරෝධ කරන්න මේ පිටිසට තේරෙන්න ඕන. එතකොට නාම රූප හරහා තමයි මේ උපරුජ්ජති කියන ක්‍රියාවලිය වෙන්නේ අවිද්‍යා මූලෙන්. නමුත් අර සුතවත් ආර්ය ශාවකයාට පුළුවන් වෙන්න ඕන මේ නාම රූප හරහා චිත්තජ ක්‍රියාවලියක් විදියට වෙන මේ උපරුජ්ජති බව වර්තමාන මොහොතක් පාසා අසේසං කරන්න. අසේසං කියන්නේම අනුත්පාද නිරෝධ කරන්න කියන එක. එතකොට ඒ වචනේ මේ පිරිස තේරුම් ගන්න ඕනේ. ඊළඟට තමයි මේකේ තියෙන ගැඹුරුම වචනේ වාක්‍ය තියෙන්නේ මේ ගාථා ටිකේ පටිගං රූප සංඥාච. ඒක මේ පිරිසට තේරෙයිද නැද්ද කියන මන් දන්නේ නැහැ. පුළුවන් නම් ග්‍රහණය කරගන්න බලන්න. මෙතන තියෙන පටිඝං මේ පිරිස දන්නවා මාගදී භාෂාවේ එක වචනයක අර්ථය ඒක තියෙන තැන අනුව වෙනස් වෙනවා. එතකොට මෙතන පටිඝ නෙවෙයි තියෙන්නේ පටිඝං කියන එක තනියම නෙවෙයි තියෙන්නේ පටිඝං රූප සංඥාච කියලා. එතකොට මේ තනි කරම ක්‍රියාපදයක් ඒ පටිඝං රූප සංඥාච කියලා කියන්නේ අරහත්වය දක්වා දිවෙන ගැඹුරක් තියෙන ක්‍රියාපදයක් මාගදී භාෂාවේ. මේ පිටිස දන්නවා මාගදී භාෂාවේ මා ප්‍රාණ ගයන්න කියලා කියන්නේ සමූල ඝාතනය කරනවා. අර අසේසං උපරුජ්ජති කියන එකම තමයි මාගදී භාෂාවේ ගයන්නෙන් කියවෙන්නේ. එතකොට පටිග කියන්නේ නිකං ගයන්න, අල්ප ප්‍රාණ ගයන්න කියන්නේ පටි වලින් ගෑවෙනවා, සීහෙනවා, බැඳෙනවා, දස සංයෝජනයේටම හා වෙනවා කියන එක. නමුත් කොතනක හරි පටිඝ තියෙනවා නම් මම මේ කතා කරන්නේ දස සංයෝජන වල තියෙන පටිඝ ගැන නෙවෙයි. මේ කතා කරන්නේ මේ ගාථාවේ තියෙන පටිඝ ගැන. තියෙන තැන අනුව මාගදී භාෂාවේ එකම වචනක උනත් තේරුම වෙනස් වෙන බව මේ පිටිස තේරුම් ගන්න ඕන. ඒකයි ධම්මවිෂය අචින්තයයි කියලා කිව්වේ තථාගතයන් වහන්සේ. මෙතන තියෙන්නේ පටිඝං රූප සංඥාච. එතකොට පටිඝ කරනවා ඒ කියන්නේ පටි වලින් බැඳිලා තියෙන එක සමූල ඝාතනය කරනවා. බිඳුව දාපු නිසා වර්තමාන මොහොතක් පාසා මොහකට පටි වලින් බැඳිලා තියෙන එකද රූප සංඥාවට කියන එක. එතකොට රූප සංඥා කියනකොට මෙතන අපේ ඇහැට පේන රූප විතරක් නෙවෙයි එතන රූප කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම විදියට තියෙන සියලු රූප විග්‍රහයේදී සබ්බන් රූපං කියනකොට සබ්බ සකලමනාවම අයිති මේ ලෝකේ.
අර සං කියලා කියපු එකේ සා සමානයි සබ්බං රූප සංඥං කියන එක. ඒක මේ පිරිස තේරුම් ගන්න ඕනේ. ඒක ගැඹුරු විග්‍රහයක්. රූප විග්‍රහය සබ්බං රූපං කියනකොට මේ රූපී අරූපී මේ ඇහැට පේන, නහයට දැනෙන, දිවට දැනෙන, කනට ඇහෙන, ශරීරයට දැනෙන, මනට දැනෙන කියන දිට්ඨ සුත මුත විඤ්ඤත කියන සතුසු වහරේසුම අයිති මාර්ගදී සබ්බං රූපං කියනකොට ඒක යටතට. රූපයක් රූපී අරූපී සියල්ල අයිති. එතකොට රූප අපිට එන්නේ රූප වේදනා සංඥා විදියට, රූප සංඥාවක් විදියට. ඒ නිසා තමයි ගිරිමානන්ද සූත්‍රයේ කිව්වේ සංඥාවට ඇති අනිච්ච බව මෙනෙහි කරලා නිච්ච සංඥාව පජහති. සංඥාවට තියෙන නිච්ච බව පජහති කරන්න. සංඥාවේ දුක්ඛය මෙනෙහි කරලා සංඥාවට සුවයි කියන කැලෙන එක පජහති කරන්න. සංඥාවේ අර මේ අසාරය මෙනෙහි කරලා සාර බව අයින් කරන්න. ඔහොම කියලා සංඥාවේ අභිරතය අයින් කරලා අනබිරතය වඩන්න. ඔහොම කියලා කිව්වේ. එතකොට මේ එතන සියුම් විග්‍රහයක් තියෙනවා. මේ පිටිස තේරුම් ගත්තතින් ඒක මදුපිණ්ඩික සූත්‍රයේ දේශනා වෙනවා සංඥාන අනුසේති කියන එක. අවසානයේදී යම් උත්තමේ කරහත් වෙනකොට අර මේ සංඥා කියන තැනින් අනුත්පාද නිරෝධය කරන්න පුළුවන් වෙන්න ඕන සංඥාව නොකෙලල්ව නොකිලිටිව අඳුරගෙන. අවිද්‍යා මූලයේ පැත්තට හැරෙන්න යනවා නම් ඒක ගැඹුරු තැනක්. ඒක ගෝචර වෙන කෙනෙක් ඉන්නවා නම් ඒක තේරුම් ගන්න. එතකොට පටිඝං රූප සංඥාට ඥාච. එතකොට අපි අර චක්කුංච පටිච්ච රූපංච උප්පත්ති චක්කු වෙන්න විඥාන වෙන්න කලින් අවිද්‍යා මූලේ පැන නගින්න කලින් අපි නිකලස්ව නොකැලල්ව පාරිශුද්ධව හැම සංඥාවක්ම අපි අඳුර ගන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම අපිට පිරිසිදුව නිකැලල්ව ග්‍රහණය වෙනවා රූප වේදනා සංඥා විදියට. ඒ සංකතයේ ඒ මොහොතේ තියෙන ස්වභාවය සහිතව. නමුත් අපිට නොතේරීම ඒකට අවිද්‍යා මූලය කැවෙනවා සංසාර පුරුද්දක් විදියට. නමුත් යම් උත්තමයකට ආසවක්ඛය කරන්න තරම් නිකලස් වෙච්ච උත්තමයකට ඒ සංඥාව තැනේදීම අඳුරගෙන අවිද්‍යා මූලයට වැටෙන්න දෙන්නේ නැතුව න අනුසේති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ගොඩාක් ගැඹුරු තැනක්. එතකොට පටිඝං රූප සංඥාච කියන තැන බොහෝම ගැඹුරු විදියට අර බුද්ධානුස්සතියේ පියවර 15ම පහු කරලා අර පටිසංඛානුපස්සී විහෙරති අපටිසංඛම් පජහති අන්තිමටම විවට්ටානුපස්සී විහෙරති සංයෝජන අභිනිවේසං පජහති විදියට අර අරහත් වෙන බොහොම ඒක ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං විදියට මේ පටි කඩන ක්‍රමයක් පටිඝං රූප සංඥාච කියලා කිව්වේ. එහෙම කෙනා මොකද්ද කරන්න කියලා ඒ ඔය ක්‍රියාවලි තුන කොහොමද කරන්නේ? එත්තේ ජීච්ඡටේ ජට වර්තමාන මොහොතක් පාසා කෙනෙක්ට පටිඝං රූප සංඥාච විදියට සංඥාන අනුසේති කරන්න පුළුවන් නම් ඒ වර්තමාන මොහොතක් පාසා ඒ උත්තමය අර රාගය, ද්වේෂය, මෝහය විරජ කරලා කීනාසවයන් වහන්සේ නමක් බවට පත් වෙනවාය කියලා තමයි ඒ දේශනාවේ සඳහන් වෙන්නේ. හොඳයි එහෙනම් සියලු දෙනාම සාදුකාරයි.